මතේ උදාසේ 4වෙනි පදය. නපුරු කාම මිත්‍යාචාරයේ කියූ පරම්පරාවක් ලකුණක් සොයයි. නමුත් අනාගත වස්තු යෝනාගේ ලකුණ හැර ඔවුන්ට වෙන ලකුණක් දෙනු නොලබන්නේ යයි කීසේක. ජේසුස් වහන්සේ පරික්ෂා කරන පිණිස හේබ්‍රෙව් මිනිසු උන්වහන්සේ පසුපස ඇවිල්ලා උන්වහන්සේව පරීක්ෂා කරමින් උන්වහන්සේට වරද තබන්ට බොහෝ කාරණා සොයමින් සිටියා. මේ අවස්ථාවේ ඒ යුද මිනිසු ඒ හේබ්‍රෙව් මිනිසු ජේසුස් වහන්සේගෙන් අහනවා, ඔබ ක්‍රිස්තුස් වහන්සේ නම්, ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් අපිට ලකුණක් පෙන්වන්නට, අපිට ඒ ගැන කාරණයක් පෙන්වන්නට කියලා ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රාර්ථනා කළා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මෙතන කියනවා කාම මිත්‍යාචාරක වූ නපුරු වූ අධර්මික මිනිස්සෙනි, නුඹලට මම යෝනාගේ ලකුණ ඇරෙන්න වෙන ලකුණක් දෙන්නේ නැහැ කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මොකද්ද අධර්මික මිනිස්සයා සමග යෝනාත් එක්ක තියෙන සම්බන්ධතාවය? ඇයි ජේසුස් වහන්සේ වෙනි කතාවක් කිව්වේ? අධර්මික මිනිස්සයා යෝනාත් අතර තියෙන සම්බන්ධතාවය කුමක්ද? සමහර විට ඔබ ඉගෙන ඇති මෙතන කතා කරන්නේ ජේසුස් වහන්සේ මැරිලා ඒ මලවුන් අතරට ගියා වූ දවස් 3 ගැන මෙතන යම් අනාගත වාක්‍යයක් ගැන කතා කරනවා කියලා සමහර විට ඔබ ඉගෙනගෙන ඇති. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ දේ වැරදි කියලා මම උගන්වන්නේ නැහැ. නමුත් ඒ වචනේම තවත් පැත්තක් කතා කරන්න තියෙනවා. උන්වහන්සේගේ වචනේ දෙමුහත් කඩුවක් නිසා දෙපැත්තකට කැපෙනවා. ඒක අනිත් පැත්ත මොනවද? යෝනා සමග මේ අධර්මිකයෝ සමග තිබෙනා වූ පංගුකාරකම. අපි බලන්න යන යෝනා පොතේ මොකද්ද ජේසුස් වහන්සේ එහෙම කතා කරන්න කියලා. යෝනා දෙවෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට අපි යම් කාරණා කීපයක් බලන්න යනවා. යෝනා දෙවෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ කියනවා, මේ යෝනාගේ කතාව හැමෝම දන්නවා කියලා මම විශ්වාස කරනවා. ඒක ඉතා සරල කතාවක්. නමුත් මේකේ ගැඹුරු රහසක් තිබෙනවා. ඔබ හැමෝම දන්නවා යෝනා දෙවියන් වහන්සේට අකීකරුව නිනිමේට යන්න කියද්දී ඔහු තාර්සිස් වලට ගියා. ඇයි යෝනා නිනිමේට යන්නේ නැතුව තාර්සිස් ගියේ? බයිබල් ඉතිහාසයේ සඳහන් වෙනවා මේ යෝනා පුංචි කාලේ නිනිමේ හිටියා වූ ඒ නපුරු මිනිස්සුયો ඊශ්‍රායල් දේශයට පහර දීලා ඒ ඊශ්‍රායල් දේශේ මුළුමනින් ගිනි තියලා විනාශ කරලා ඒ ඊශ්‍රායල් දේශයේ තිබුණා වූ රත්තරන් ඒ වස්තුව ඔක්කොම ඒගොල්ලෝ කොල්ල කාගෙන ගියා කියලා. මෙන්න මේ යෝනා පුංචි කාලේ මෙන්න මේ සිද්ධිය ඇති වෙනවා. යෝනා පුංචි කාලේ බලාගෙන හිටියා. යෝනාගේ පවුලේ හිටපු අය, යෝනාගේ නෑදෑයෝ සහෝදරයෝ යෝනාගේ ඇස් ඉදිරිපිට මරලා දැම්මා. යෝනා දෙවියන් වහන්සේගේ කරුණාව තිබුණ නිසා ඔහු සංග වෙලා උන්වහන්සේගේ කරුණාව මත ජීවත් වුණා. නමුත් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ යෝනා ලොකු වුණාට පස්සේ ඔහු ස්වාමින් වහන්සේගේ අනාගත වස්තුවරයෙක් වෙනවා. ස්වාමින් වහන්සේගේ අනාගත වස්තුවරයෙක් වුණා වූ මේ යෝනාට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා, නුඹ නිනිමේට ගිහිල්ලා ඒ නිනිමේට සුභාරංචිය කියපන් කියලා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, යෝනා නිනිමේට යන්නේ නැතුව ඔහු තාර්සිස් ගියා. ඇයි ඒකට හේතුව? යෝනා නිනිමේට යන්නේ නැතුව ඇයි තාර්සිස් ගියේ? ඒකට හේතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි නිනිමේ ඉන්නේ යෝනාගේ සතුරු හමුදාව. ඒ සතුරු ගාවට යෝනා යන්න කැමතුනේ නැහැ.
ඒක එක කාරණයක්. තව කාරණයක් තමයි යෝනා ඒ නිනිමේ ඉන්න මිනිස්යන්ට බයයි. හේතුව ඔහු පුංචි කාලේ දැක්කා ඒ රටේ හිටියා වූ මිනිස්යන්ගේ නපුරුකම, ඒ දුෂ්ටකම. ලංකාවේ තිබුණා වූ ඒ LTT කලබල වෙලාවේ ඒ LTT එකට අපි ගොඩක් බයෙන් හිටියා. ලංකාවේ ජනතාව බයෙන් හිටියා. ඒ නිසා බොහෝ ජනතාව අතරේ මේ LTT එකත් එක්ක මහත් වෛරයක් ඇති වුණා. ඉතින් මෙතන යෝනාට සිද්ධ වුණේ මොකද්ද? ඒ තමන්ට විරුද්ධව යුද්ධ කළා වූ සටන් කළා වූ මිනිස්යන්ට සුභාරංචි කියන එකයි. අපිට කිව්වා නම් ඒ LTT කලබල කාලේ නුඹගෙන් ප්‍රභාකරන් සුභාරංචි කියපන් කියලා. අපි කී දෙනෙක් ඒ සුභාරංචි කියන්නේ යයිද? අපි ඔවුන්ට බය නිසා ඒ ප්‍රදේශයට ගමන් කරන්න නැති වෙයි. එකිනෙකනා ඒ ගැන හිතලා බලන්න මොනවද තමුන් ගන්න තීරණ කියලා. ඉතින් එදා යෝනාට සිද්ධ වුණේ මෙන්න මේ වගේ දෙයක්. ඒ නිසා යෝනා නිනිවෙට යන්නේ නැතුව යෝනා තාර්සිස් වලට ගියා. නමුත් ඔබ හැමෝම දන්නවා ඔහු අකීකරුව ගමන් කළ නිසා ඔහු නැව බින්දෙන් දැවෙලා ඔහු මූදට උස්සලා දැම්මා කියලා. මේ සිදුවීම ඔබ හැමෝම දන්නවා. යෝනා මැරෙන්න බය නැහැ. දෙවියන් වහන්සේගේ අතින් යෝනා මැරෙන්න බය නැහැ. ඇයි? ඔහු මැරුණත් ඔහු යන්නේ ස්වර්ගයට කියලා ඔහු හිතාගෙන හිටියා. අද කිතුණු මිනිස්සු හිතාගෙන ඉන්නවා අපි මැරුණට පස්සේ අපි කෙලින්ම යනවා ස්වර්ගයට. අපි අපායට යන්නේ අපි යන්නේ ස්වර්ගයට කියලා අද කිතුණු ජනතාව ඒ ගැන හිතාගෙන ඉන්නවා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි බලමු යෝනාට මොකද උනේ කියලා. බලන්න යෝනා ඊට පස්සේ මූදට උස්සලා යන්නට පස්සේ යෝනා මාළුවෙක් ගිලගත්තා. ඒ බඩ ඇතුලේ ඉඳලා යාඥා කළා කියලා ඔබ හැමෝම දන්නවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, යෝනා දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා යෝනා මාළුවාගේ බඩ ඇතුලේ ඉඳලා යාඥා කළා කියලා. බලන්න දෙවෙනි පදේ අවසානයේට කියනවා යෝනා පාතාලයේ සිට මොර ගැසුවා කියලා. මොනවද මේ කාරණා දෙකක් ගැන සඳහන් කරන්නේ? එක තැනක කියනවා යෝනා මාළුවාගේ බඩේ හිටියා කියලා. දෙවෙනි පරිච්ඡේදයේම මේ දෙවෙනි පදේ අවසානයේට කියනවා යෝනා අපායේ හිටියා කියලා. කොහොමද යෝනා දෙපළක හිටියේ? අපි බලන්න යනවා ඒ සිදුවීම පිළිබඳව. බලන්න තුන්වෙනි පදේ අපි කතා කරන්නේ යෝනා දෙවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදේ සිට. බලන්න තුන්වෙනි පදේ මොනවද කියන්නේ කියලා. ඔබ මුහුදු මැදේ ගැඹුරට මා හෙළුසේක. ජල ධාරාව මා වට කර තිබුණේය. ඔබගේ රැළ ඔබගේ ජල කඳු මට උඩින් ගලා ගියේය. යෝනා කියනවා ඔබ වහන්සේ මාව උස්සලා මුහුදට දැම්මා. ඔබ වහන්සේගේ ජලය ඒ මුහුදු රැල්ල මට උඩින් ගලාගෙන ගියා. මම මුහුදට යට වුණා කියලා යෝනා කියනවා. බලන්න හතරවෙනි පරිච්ඡේදයේ මේ සමාවෙන් හතරවෙනි පදේ මොනවද කියන්නේ කියලා. එවිට මම ඔබගේ සමුයෙන් පහ කරනු ලැබිනි. යෝනා කියනවා මාව මුහුදට උස්සලා දැම්මට පස්සේ මම වතුර යටට ගියා. හතරවෙනි පදේ මොනවද කියන්නේ? එවිට මම ඔබගේ ඇස් හමුවෙන් ඔබ වහන්සේගේ ඇස් ඉදිරියෙන් මාව පහ කළා. මොකද්ද දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියෙන් පහ කරනවා කියලා කියන්නේ? මොකද්ද දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියෙන් පහ වෙනවා කියලා කියන එකේ තේරුම? ප්‍රේමවන්තයනි, ඇස් ඉදිරියෙන් පහ වෙනවා කියලා කියන්නේ අපේ ඇස් ඉදිරියෙන් පහ වෙන්න නම් වෙන කෙනෙකුට කොහේ හරි යාට පළාතකට ගිහිල්ලා නැත්නම් වෙන රටකට ගිහිල්ලා සංග වෙලා ඉන්න පුළුවන්. ඒ මිනිසියෙකුගේ ඇස් වලින් සංග වෙලා ඉන්න. නමුත් දෙවියන් වහන්සේගේ ඇස් වලින් සංග වෙලා ඉන්න පුළුවන් ද මිනිසියෙකුට? පුළුවන් ද මිනිසියෙකුට දෙවියන් වහන්සේගේ ඇස් වලින් සංග වෙලා ඉන්න? බලන්න යෙරමියා පොතේ 23 වෙනි පරිච්ඡේදයේ
24 වෙනි පදේ කියනවා මට නොපෙනෙන ලෙස යමෙකුට රහස් තැන් වල සංගවෙන්න පුළුවන් දැයි සේනාවල ස්වාමින් වහන්සේ කියන තේක. යෙරමියා 23 වෙනි පරිච්ඡේදයේ 24 කියනවා දෙවියන් වහන්සේගේ ඇස්වලට සංගවෙලා කාටවත් ජීවත් වෙන්න බෑ කියලා. කාටවත් දෙවියන් වහන්සේගේ ඇස්වලට හැංගිලා ඉන්න බෑ. උන්වහන්සේගේ ඇස් ඒ හැම තැනම දකින්නවා. මොනවද මෙතන කියන්නේ? 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ එවිට මම ඔබගේ ඇස් හමුවෙන් ඇස් ඉදිරියෙන් පහ කළා. මගේ ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියෙන් පහ කළා කියන්නේ ඔහු සදාහටම මේ පොළවෙන් සමුගත්තා. නැත්තම් එයා මැරුණා කියන අර්ථයයි එතන සඳහන් වෙන්නේ. දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියෙන් පහ වෙනවා කියලා කියන්නේ මැරෙනවා. මරුණොත් විතරයි දෙවියන් වහන්සේට නොපෙනී ඉන්න පුළුවන්. මොකද අපි ආයේ කාටවත් ඔහුව දකින්න ලැබෙන්නේ නැහැ. ඔහුව දකින්න ලැබෙන්නේ නැහැ. ඔහු මිය ගියා කියන එක එතන සඳහන් කරනවා. පස්වෙනි පදේ බලන්න ජලයෝ ප්‍රාණ හානිය දක්වා මා වට කරගත්තෝය. පස්වෙනි පදේ කියනවා ජලයෝ ඒ කියන්නේ වතුර ප්‍රාණ හානිය දක්වා. මොකද්ද ප්‍රාණය හානි වෙනවා කියලා කියන්නේ? මොකද්ද ප්‍රාණය හානි වෙනවා කියලා කියන්නේ? ප්‍රාණය හානි වෙනවා කියලා කියන්නේ ප්‍රාණය නැති වෙනවා. ප්‍රාණය නැති වෙනවා කියලා කියන්නේ මැරෙනවා. අපේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි බලන්න පස්වෙනි පදේ මොනවද කියන්නේ? ජලයෝ ප්‍රාණ හානිය දක්වා මා වට කරගත්තෝය. වතුර ඇතුලේ මාව ඔබාගෙන හිටියා මම මැරෙනකම්ම. මගේ ප්‍රාණය හානි වෙනකම්ම මම වතුර ඇතුලේ ඔබාගෙන හිටියා. මම මුහුදයට ඔබාගෙන හිටියා. මම වතුර පෙවිලා මැරුණා කියලා යෝනා කියන්නේ. ඊට පස්සේ බලන්න පහේ ඊළඟ කොටස මුහුදු පා මාගේ හිස වටේ තුනේ. එහෙනම් යෝනා මුහුදට දාලා වතුරයට ඔබාගෙන ඉඳලා ආපහු උඩේයි කියලා පංගස් වලින් ගැට ගහලා තිබ්බා. ඇයි පංගස් වලින් ගැට ගැහුවේ? යෝනා උඩට ආවොත් ආපහු හුස්ම ගනී. යෝනා ජීවත් වෙයි කියලා. යෝනා කියනවා මම වතුර ඇතුළට දාලා වතුරයට ඔබාගෙන ඉඳලා මරලා මාව පංගස් වලින් ගැට ගැහුවා කියලා මේ අර්ථය සඳහන් කරනවා. යෝනා මැරුණා. එහෙනම් පද දෙකේම සඳහන් කරනවා 4 වෙනි පදේ 5 වෙනි පදේ යෝනා මැරුණා කියලා. දැන් යෝනා මැරිලා යෝනාගේ මිනිය පංගස් අතරේ නැත්තම් මුහුදු පාසි අතරේ ඉතිලා යෝනාගේ මලමිනිය තියෙනවා. මේ මලමිනිය ඒ පාසි අතරේ තියෙන වෙලාවේ එක මාළුවෙක් ඇවිල්ලා විශාල මාළුවෙක් ඔහු සල්මැසෙක් හෝ එවැනි විශාල මාළුවෙක් වෙන්න ඕනේ. මාළුවා ගැන සඳහන් කරලා නෑ. මාළුවා විශාල මාළුවෙක්. ඒ මාළුවාව යෝනාගේ මලමිනිය ගිල ගන්නවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි බලන්න ඊළඟට මොකද වෙන්නේ කියලා. 6 වෙනි පදය කඳු පතුලට බැස්සෙමි. යෝනා කියනවා මම කඳු පතුලට බැස්සෙමි. දැන් යෝනා මැරිලා ඉවරයි. යෝනාගේ මිනිහ මාළුවෙක් ගිල්ලා. දැන් යෝනා කියනවා මම කඳු පතුලට බැස්සා. මොකද්ද කන්නේ පතුල කියලා කියන්නේ? මොකද්ද කන්නේ පතුල? කන්නේ පතුල කියලා කියන්නේ කන්නේ බේස් එක නැත්තම් අත්තිවාරම. කන්නක අත්තිවාරම තියෙන්නේ කොතනද? ඒක විද්‍යාත්මකව කියනවා නම් කන්නේ අත්තිවාරම නැත්තම් කන්නේ බේස් එක තියෙන්නේ ටෙක්ටොනික් ප්ලේට් එක මත. ඒක තියෙන්නේ මුහුදු පතුලටත් වඩා කිලෝමීටර් ගාණක් යටින්. මුහුදු පතුලටත් කිලෝමීටර් ගාණක් යටින් ටෙක්ටොනික් ප්ලේට් එක හම්බ වෙනවා. මෙන්න මේ ටෙක්ටොනික් ප්ලේට් එක මත තමයි මේ කන්නේ පතුල තියෙන්නේ.
එහෙම නැත්නම් කන්දේ බේස් එක තියෙන්නේ. කන්ද ආරම්භ වෙන්නේ අන්න එතනින්. ඒ කන්දේ ආරම්භය ඒ ස්ථානයෙන් පටන් ගන්නවා. ඒ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි යෝනා මොනවද කියන්නේ? මං කන්දේ පතුලට ගියා. කොහොමද යෝනා කන්දේ පතුලට ගියේ? පොළවෙන් යට ඒක මුහුදු පතුලට කිලෝමීටර ගාණක් යටින්. ඒ කියන්නේ පාසානයේ දිගේ යන්න ඕන පාසානය හාරගෙන යන්න ඕනේ. කන්දේ බේස් එක හොයන්න නම්. නමුත් යෝනා කන්දේ බේස් එකට ගියා කියලා බයිබලයේ ලියලා තියෙනවා. බාන 6 වෙනි පදේ කඳු පතුලට බැස්සෙනි. ඊට පස්සේ කියනවා පොළව සොකිය අගුල් වලින් සදා කාලයටම මා හිර කරගත්තේය. පොළව කට ඇරලා යෝනා ඒක ඇතුළට දාලා කට වහගත්තලු. කවදාකවත් යෝනාට එළියට එන්න බැරි වෙන පිණිස යෝනා ඇතුළට දාගත්තලු. පොළව ඇතුළට දාලා කට වහගත්තලු. කවදාකවත් එළියට එන්න බැරි වෙන පිණිස හිර කරගත්තා කියලා ලියලා තියෙනවා. බලන්න 6 වෙනි පදේ නැවත කියවලා බලන්නව. කඳු පතුලට බැස්සෙනි. පොළව සොකිය අගුල් වලින් සදා කාලයටම මා හිර කරගත්තේය. ඒ පොළවේ තිබෙන අගුල් වලින් මාව ඇතුළට දාලා හිර කරගත්තා. මට අය කවදාකවත් එළියට එන්න බෑ. එහෙනම් පොළොවයට මොනවද තියෙන්නේ? ඇයි යෝනා පොළොවයට ගියේ? පොළොවයට මොනවද තියෙන්නේ? ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි බැලුවා දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ අවසාන කොටස පාතාල ගැබේ සිට කෑ ගැසීම කියලා. එහෙනම් පොළොව යට තියෙන අපාය. පොළොව යට තියෙන අපාය. යෝනාගේ ආත්මය අපායට යනවා. යෝනා මැරිලා යෝනාගේ මලමිනිය මාළුවෙක් ගිල ගන්න අතර යෝනාගේ ආත්මය යනවා අපායට. යෝනාගේ ආත්මය අපායට යනවා. මලමිනිය මාළුවෙක් ගිලිනවා. ඒ මාළුවාගේ ශරීරය තුල නැත්නම් මාළුවාගේ බඩ ඇතුලේ යෝනාගේ මිනිය මොහොතෙන් මොහොත දිරාපත් වෙනවා. ඒක ජීර්ණයටපත් වෙනවා. ඒක ජීර්ණය වෙනවා. යෝනාගේ මිනිය ජීර්ණය වෙනවා. යෝනාගේ ආත්මය නැත්නම් යෝනා අපායේ ඉඳලා කෑ ගහනවා. යෝනා අපායට යනවා. හත්වෙනි පදයේ කියනවා මා තුල මාගේ ආත්මය ක්ලාන්ත වී විට ස්වාමින් වහන්සේ සිහි කළෙමි. මෙච්චර වෙලා යෝනා දැන් නැවේ එන වෙලාවේ යෝනා කිව්වා මන් නිසා තමයි මේ හැම දෙයක්ම වෙන්නේ මාව උස්සලා මොහොතට දාන්න. යෝනා මැරෙන්න බය වුණේ නැහැ. ඇයි? මොහොතට උස්සලා දාපුවාම අනිවාර්යෙන් මැරෙනවා කියලා යෝනා දන්නවා. හැබැයි යෝනා කියනවා මේ විපත්තිය පැමිණුනේ මම ඉඳලා ඒ නිසා මාව උස්සලා මොහොතට දාන්න. මං දෙවියන් වහන්සේ වෙතින් පලා යනවා. ඒ නිසා මාව මොහොතට දාන්න කියලා. යෝනා බය නැතුව කියනවා. හැබැයි යෝනා දන්නවා මොහොතට දැම්මොත් අනිවාර්යෙන් යෝනා මැරෙනවා කියලා. එහෙනම් ඇයි යෝනා එහෙම කිව්වේ? ඇයි යෝනාව මොහොතට උස්සලා දාන්න කියලා යෝනා කිව්වේ? ප්‍රේමවන්තේනි, යෝනා දැනගෙන හිටියා. යෝනා කියන්නේ කවුද? පාස්ටර්ද? නෑ, යෝනා පාස්ටර් නෙමෙයි. එදා ඊශ්‍රායල් දේශයේ හිටියා වූ අනාගත වස්තුතුමා. එයා කියනවා මාව උස්සලා මුහුදට දාන්න. මම මැරිද්දෙන්. ඇයි එහෙම කියන්නේ? යෝනා හිතාගෙන හිටියා යෝනා මැරුණට පස්සේ මට ප්‍රශ්නයක් නෑ මම මැරුණට මම යනවා දෙවියන් වහන්සේ ළඟට කියලා. මම මැරුණට මම බය නෑ. මම මැරෙන්න බය නෑ. ඇයි මම මේ තප්පරේ මැරුණොත් මං ඊළඟ තප්පරේ මම මගේ දෙවියන් වහන්සේ ළඟට යනවා. මං ඇස් දෙක අරින්නේ දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා. මම මෙහි ඇස් දෙක පියාගන්නා. මං දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා ඇස් දෙක අරිනවා.
මෙන්න මේම යෝනා හිතාගත්තා. යෝනා කියන අනාගත වතුරුතුමා මේම හිතාගෙන කියනවා. මා වුස්සලා මෝදට විසිකරන්න. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද බොහෝ කිතුණෝ මෙන්න මේ විදිහේ කතා කරනවා. මම මැරෙන්න බය නැහැ. ඇයි? මං අද මැරුණොත් මම දෙවියන් වහන්සේ ගාවට යනවා කියලා කිතුණෝ කතා කරනවා. බොහෝ කිතුණුවන් හිතනවා මම මේ වෙලාවේ මැරුණොත් මං ඊළඟට ඇස් අරිනවා, මං ස්වර්ගයේ මං දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා. යෝනත් මේ විදිහම තමයි හිතුවේ. නමුත් යෝනා ඇස් ඇරියේ කොහේ ඉඳලාද? අපායේ ඉඳලා. යෝනා දැන් ඉන්නේ අපායේ. යෝනා කියන්නේ අනාගත වස්තුතුමා. දෙවියන් වහන්සේ වදාහන ඇදහිලිවන්තයෙක් නෙමෙයි. යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල නොබලම විසි කරපන් කියලා කතාවක් තියෙනවා. අනාගත වස්තුතුමාට එහෙම වුණා නම් අපි ගැන මොන කතාවද? ඔබ හිතයි මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි බලමු යෝනාට මොනවද වෙන්නේ කියලා. යෝනා ක්ලාන්ත වෙනවා අපායේ ඉඳලා. දැන් තමයි යෝනාට සිහිය එන්නේ. යෝනා අයියෝ මට මේ මොකද්ද උනේ කියලා යෝනා අපායේ කල්පනා කරනකොට ඔහුට ක්ලාන්ත වෙනවා. ඔහු ක්ලාන්ත වෙලා ඇදගෙන වැටෙනවා. ඔහු ඒ වෙනකන් හිතාගෙන හිටියා මම මැරුණට පස්සේ මම ස්වර්ගයට යනවා කියලා. යෝනා කඳු පතුලට ගියපු වෙලාවේ බය වුණේ නැහැ. ඇයි ඒ? මුහුදු පතුලට ගියපු යෝනා කඳු පතුලට ගියපු වෙලාවේ බය වුණේ නැහැ. ඇයි හේතුව? පරණ කිවිසුම කාලේ පාරාදීසය නැත්තම් තුන්වෙනි ස්වර්ගය, මේ පාරාදීසය කියන කොටස තිබුණේ පොළව යට. ඒ නිසා ඒකට කඳු පතුලට බහින්න ඕනි. පාරාදීසයට. පරණ කිවිසුමේ කියනවා ඔබ කියවන්න පස්සේ වෙලාවක ආබ්‍රහම් සහ ලාසරස්ගේ කතාව, අර මේ පොහොසතා සහ දුක්පත් ලාසරස්ගේ කතාවක් කියන්නේ ආබ්‍රහම්ගේ ලපැත්තේ සිටියා කියලා ජේසුස් වහන්සේ ලස්සන කතාවක් කියනවා. ඔබ පස්සේ වෙලාවක ඒකේ බලන්න. එතන සඳහන් කරනවා අපාය සහ පාරාදීසය අතර යම් හිදසක් තිබ්බා. ඒ දෙකම එක ළඟ තිබුණා කියලා එතන සඳහන් කරනවා. ඒ නිසා යෝනා හිතුවේ නෑ කඳු පතුලට ගියාට මං අපායට යයි කියලා. හැබැයි පොළව ඇතුළට දාලා වහගත්තට පස්සේ යෝනා ක්ලාන්ත වුණා. යෝනා හිතුවේ නෑ අපායට යයි කියලා. නමුත් යෝනා අපායට ගියා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි දෙවියන් වහන්සේ තුල ගමන් කරන විට, අපි දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන වෙලාවේ අපි බොහොම සිහි කල්පනාවෙන් උන්වහන්සේගේ වචනයට අනුව, උන්වහන්සේගේ වචනයට කීකරුව අපි ගමන් කරන්න ඕනේ. අපි අතින් යම් යම් වැරදි අඩුපාඩු දේවල් සිද්ධ වෙනවා. යම් පරීක්ෂාවකට අපි ගොදුරු වුණ වෙලාවක, නැත්නම් පරීක්ෂාවකට අසු වුණ වෙලාවක අපි දුර්වල නිසා අද බොහෝ මිනිස්සු ඒ පරීක්ෂාවෙන් පරාජයටපත් වෙනවා. පාපයට වැටෙනවා. නමුත් අපි කළ පාපය, අපි අතින් සිදු වුණා වූ පාපයේ ඒ වරද ඒ වෙලාවෙම අපි කියලා පසුතැවිලි වෙලා ඒට සමාව ගන්න ඕනේ. අපි උන්වහන්සේගෙන් සමාව ඉල්ලන වෙලාවේ උන්වහන්සේ අපිට සමාව දෙනවා. යෝනා හිටිය පරණ ජීවිතුම කාලේ, අපි ඉන්නේ අලුත් ජීවිතුම කාලේ. අලුත් ජීවිතුම කියලා කියන්නේ කරුණාවන්ත කාලයක්. පරණ ජීවිතුම කියලා කියන්නේ විවස්ථාවේ කාලයක්. විවස්ථාවේ කාලේ දීති තද වැඩි. නමුත් අද කරුණාවන්ත කාලයක්. ඒ නිසා අපි හරි වාසනාවන්තයි. අපි හරිම වාසනාවන්තයි. ඇයි? අපි කරුණාවේ කාලයක ජීවත් වෙන නිසා උන්වහන්සේගේ කරුණාව අපට දිවා රාත්‍රියේ අපි තුල තබා තිබෙනවා. එවැනි දෙවි කෙනෙක් අපි নমස්කාර කරන්නේ. උන්වහන්සේ අපිට ගොඩක් ආදරෙයි.
උන්වහන්සේ යහපත් දෙවියන් වහන්සේ. නමුත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි බලමු යෝනාට මොනවද වෙන්නේ කියලා. යෝනා ක්ලාන්ත වෙලා අපායේ වැටිලා ආපහු යෝනා නැගිටලා යෝනා කෑ ගහනවා. යෝනා මොර ගහනවා. අපායේ ඉඳලා අයියෝ මට මේ මොනවද වුනේ? අනේ දෙවිඳුනේ මාව බේරගන්න, මාව ගලව ගන්න කියලා යෝනා කෑ ගහන්න පටන් ගන්නවා. යෝනා විලාප කියනවා. යෝනා කරපු වැරදි ගැන පසුතැවෙනවා. අපායට ගිහිල්ලා අපට පසුතැවෙන්න බෑ. කිසිම පුද්ගලයෙකුට අපායට ගියාට පස්සේ කොයිතරම් පසුතැවිලි වුණත් ඔහුට ආපහු ඒ අපායෙන් එළියට එන්න බෑ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. ඒ හේතුව පසුතැවිලි වෙලා ආපහු එළියට එන්න පුළුවන් නම් ඔය අපායට යන හැමෝම අපායේදී පසුතැවිලි වෙනවා. අද මේ දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගහන හැම මිනිස්සෙක්ම අපායට ගියාට පස්සේ පසුතැවිලි වෙනවා. හැබැයි ආපහු එළියට එන්න බෑ. අපායට ගියපු කිසිම කෙනෙකුට ආපහු එළියට එන්න බෑ. ප්‍රේමවන්තේනි, තව මං එක දෙයක් කියන්නම්. අලුත් ගිවිසුම කාලේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ප්‍රේම කළ ගෝලයා කවුද? ඒ යොහාන් තුමා. යොහාන් තුමාට ජේසුස් වහන්සේ ප්‍රේම කළා. පේත්‍ර තුමා ජේසුස් වහන්සේට ප්‍රේම කළා. ජේසුස් වහන්සේට ප්‍රේම කළේ පේදුරු, නමුත් ජේසුස් වහන්සේ ප්‍රේම කළේ යොහාන්ට. ඒ අලුත් ගිවිසුමේ පරණ ගිවිසුම තුල දෙවියන් වහන්සේ විසින් ප්‍රේම කළ මිනිසයා නැත්නම් ප්‍රේම කළ ගෝලයා තමයි යෝනා. පරණ ගිවිසුමේ සම්පූර්ණයෙන් බලන විට දෙවියන් වහන්සේ විසින් ප්‍රේම කළ ගෝලයා තමයි යෝනා. ඒ නිසායි අපි යෝනා ගැන බලන්නේ. දෙවියන් වහන්සේ අනිත් උන්වහන්සේගේ මෙහෙකරුවන්ට වඩා ගොඩාක් යෝනාට ප්‍රේම කළා. ගොඩාක් ප්‍රේම කළා. අපි බලමු මේ ප්‍රේමය කොයිතනින්ද කෙලවර වෙන්නේ කියලා. 9 වෙනි පදයේ බලන්න ඒත් මස්සෙකු ඒත් මම ස්තුති හරිනේ ගොඩ පූජා ඔප්පු කරන්නනේ. යෝනා කියනවා එතන මම ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුති කරන්නම්, මම ඔබට පූජා පවත්වන්නම්, මම බාර වුණ දේ ඔබ වහන්සේට පොරොන්දු වෙච්ච දේ මම ගෙවන්නම් කියලා. යෝනා පොරොන්දු වෙනවා. ස්වාමිනේ ඔබ වහන්සේ කියපු දේ මම කරන්නම්. ඔබ වහන්සේ කියපු දේ මම කරනවා. ඔබ වහන්සේට පොරොන්දු වෙච්ච බාරය මම ඔප්පු කරනවා. මං නිනිමේට යන්නම් ස්වාමිනේ. ගාන්න යෝනා කොච්චර විලාප කියනවද අපායට ගිහිල්ලා. යෝනා අපායට ගිහිල්ලා විලාප කියනවා. දවස් 3ක් යෝනා අපායේ මොර ගහන වෙලා අවස්ථාව වෙන විට යෝනාගේ ශරීරය මාළුවෙක්ගේ බඩ ඇතුලේ මොහොතෙන් මොහොත ජීර්ණයටපත් වෙනවා. ඒක ජීර්ණය වෙනවා. යෝනාගේ ශරීරයේ ජීර්ණය වෙනවා. දැන් අපි මෙතන බැලුවා යෝනා අපායට ගියා කියලා කඳු පතුල ටෙක්ටොනික් ප්ලේට් එක ඊට පස්සේ යෝනා ඇතුළට ගියා කියලා අපාය ඇතුළට ගියා කියලා සඳහන් කරනවා. ප්‍රේමවන්තේනි, අපාය තියෙන්නේ පොළව යටද? අපාය තියෙන්නේ පොළව යටද? බයිබලයේ කොහෙද කියලා තියෙන්නේ අපාය පොළව යට තියෙනවා කියලා? බලන්න ගණන් කතාවේ 16 වෙනි පරිච්ඡේදයේ 32 සහ 33 පද. ගණන් කතාව 16 32 33. තිබුණු භූමිය දෙකට පැලුණාය. පොළව ඇගේ මුඛය ඇර ඔවුන්ද ඔවුන්ගේ පවුලේ
යෝනාට අයිති සියලු මිනිස්යන්ද ඔවුන්ගේ සියලු සම්පත් ගිලගත්තාය. මෙසේ ඕද ඔවුන්ට අයිති සියල්ලෝද පණ පිටින් පාතාලයට කිඳා ගියෝය. පොළව ඔවුන් වසාගත්තේය. මොනවද කියන්නේ? කෝරා සහ ඔවුන්ට අයිති පවුලේ 253 දෙනෙක් පොළව ඇරලා ඔවුන් පණ පිටින් අපායට ඇදගෙන ගියා කියලා බයිබලයේ සඳහන් කරනවා. ගණන් කතාවේ 16 වෙනි පරිච්ඡේදයේ 32 සහ 33 පද. 253 දෙනෙක් එතන අපායට ගියා පණ පිටින්. එතන කියනවා පොළව පැලිලා අපායට ඇදගෙන ගිහිල්ලා ඒ පොළව ආපහු වහගත්තලු. එහෙනම් පොළව යට අපාය තියෙන බව බයිබලය සඳහන් කරනවා. ඉතින් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දැන් යෝනාගේ මිනිය මාළුවාගේ බඩ ඇතුලේ ඒක ජීර්ණය වෙලා ඉවරයි. දැන් තියෙන්නේ ඇටකොටු ටික විතරයි. යෝනා සම්පූර්ණයෙන්ම ජීර්ණය වෙලා. ඔහු ජීර්ණය වෙලා ඔහුගේ ඇටකටු ටික විතරයි තියෙන්නේ. ඇටකටු ජීර්ණය වෙන්නේ නැහැ විජහට. ඒකට බොහෝ කල් ගත වෙනවා. ප්‍රේමවන්තේනි, බලන්න 7 වෙනි පදේ, දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ, මා තුල මාගේ ආත්මය ක්ලාන්ත වූ විට මම ස්වාමින් වහන්සේ සිහි කළෙමි. මාගේ යාඥාව ඔබ වෙතට ඔබගේ සුද්ධ මාර්ගයට පැමිණියේය. මේ යෝනා අපායේ ඉඳලා මොන ගහනවට අපායේ ඉඳලා යාඥා කරන විට යෝනාගේ යාඥා හඬ දෙවියන් වහන්සේගේ මාලිගයට ඇහුණා. දෙවියන් වහන්සේගේ මාලිගාවට ඇහුණා මේ යෝනාගේ යාඥා හඬ. බලන්න කියනවා මාගේ යාඥාව ඔබ වෙතට ඔබගේ සුද්ධ මාලිගාවට පැමිණියේය. දෙවියන් වහන්සේගේ මාලිගාව වෙතට, උන්වහන්සේගේ සුද්ධ ස්ථානයට උන්වහන්සේ වෙතට යෝනාගේ යාඥාව ගියා. බලන්න 6 වෙනි පදයේ අවසානයේ කියනවා ඒත් මාගේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ මාගේ ප්‍රාණය වලෙන් ගොඩට ගත්තේක. 6 වෙනි පදයේ අවසානයේට ඒත් මාගේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ මාගේ ප්‍රාණය වලෙන් ගොඩට ගත්තේක. මොකද්ද වල කියලා කියන්නේ? මොකද්ද ෂේවලය කියන්නේ? මොකද්ද පාතාලය කියන්නේ? ප්‍රේමවන්තේනි, අපාය හඳුන්වන නම් ෂේවලය, මිනිවල, පාතාලය, වල, ඔය විදිහේ නොඑක් නම් වලින් මේ අපාය හඳුන්වනවා. එහෙනම් මෙතන කියනවා 6 වෙනි පදයේ අවසානයේට ඔබ මාගේ ප්‍රාණය වලෙන් ගොඩට ගත්තේක. දෙවියන් වහන්සේ යෝනව වලෙන් ආපහු ගොඩට ගන්නවා. ප්‍රේමවන්තයනි, වලෙන් ගොඩට එන වෙලාවේ යෝනා මොනවා කර ඉන්නේ? යෝනා ආත්මයෙන් යාඥා කරමින් සිටින්නේ. යෝනා දෙවියන් වහන්සේට යාඥා කරමින් සිටින්නේ. ඔහුගේ ශරීරයේ නැති නිසා ඔහු ආත්මයෙන් දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වෙලා ඉතාම ගැඹුරින් ස්වාමින් වහන්සේට යාඥා කරමින් සිටියා. ප්‍රේමවන්තයනි, යෝනාගේ ආත්මය අපායෙන් දෙවියන් වහන්සේ විසින් එළියට ගත්තා. මේ එළියට ගන්න වෙලාවේ යෝනට ජීවත් වෙන්න ශරීරයක් අය නැහැ. ඒක ජීර්ණය වෙලා ඉවරයි. නමුත් මගේ ස්නේහවන්ත සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ විසින් ඒ මාළුවාගේ බඩ ඇතුලේ තිබුණා වූ ශරීරය නැවත ජීවමාන ප්‍රාණයක් කරනවා. ලාසරස් මැරින දවස් 4කින් මලවුන්ගෙන් නැගිට්ටා වගේ යෝනා මැරිලා දවස් 3කින් මාළුවාගේ බඩ ඇතුලේ නැවත ජීවමාන ප්‍රාණයක් බවට පත් වෙනවා.
අන්න ඒ ජීවමාන ප්‍රාණය සොයාගෙන මෙන්න මේ යෝනගේ ආත්මය ඉතා වේගයෙන් ගමන් කරනවා. මෙන්න මේ තාක්තුරා මේ මාළුවා මේ යෝනව ගිලලා ඔහුගේ පාඩුවේ ඔහි කරබගෙන හිටියා. වෙනදා වගේම සාමාන්‍ය විදිහට මේ මාළුවා ජීවත් වුණා. ඌට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි දැන් ඔහුට ප්‍රශ්නයක් ඇති වෙන්න යනවා මේ මාළුවාට. දැන් ප්‍රශ්නයක් ඇති වෙන්න යනවා. අපි බලමු මොකක්ද ඇති වෙන ප්‍රශ්නය. මේ යෝනා ජීවමාන ප්‍රාණයක් වුණා මාළුවාගේ බඩ ඇතුලේ. ඒ වෙන විට මේ වලෙන් ගොඩට ගත්තා වූ ආත්මයෙන් ඉතා ගැඹුරෙන් දෙවියන් වහන්සේට යාඥා කරමින් සිටිනවා. ඒ යාඥා කරමින් සිටිනා වූ ආත්මය ඉතා වේගයෙන් ගිහිල්ලා තමන්ගේ ශරීරයට ඇතුල් වෙනවා. යෝනාගේ ශරීරයේ තියෙන මාළුවෙක්ගේ බඩ ඇතුලේ. අපේ සභාවල් වල අපි අභිෂේකයට යාඥා කරන වෙලාවේ සුදාත්ම ආලේපය ලබන වෙලාවේ බොහෝ දෙනා දෑත් ඔසවගෙන ධනිස්සින් හිටගෙන දඟල කෑ ගහගෙන යාඥා කරනවා. ආත්මයෙන් අභිෂේක වෙලා. මෙන්න මේ වගේ එදා මේ යෝනාගේ ආත්මේ ශරීරයට එන වෙලාවේ යෝනා බඩ ඇතුලේ දඟලන්න පටන් ගත්තා ආත්මයෙන් අභිෂේක වෙලා. ප්‍රේමවන්තයනි දැන් කියවන්න යෝනා දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. එකල යෝනා මත්ස්‍යයාගේ බඩේ සිට සමාගයේ දෙව් ස්වාමින් වහන්සේට යාඥා කරමින් මෙසේ කීවේය. දැන් තමයි යෝනා මාළුවාගේ බඩ ඇතුලේ ඉඳලා යාඥා කරන්නේ. එතකන් යෝනා මාළුවාගේ බඩ ඇතුලේ යාඥා කරේ නැහැ. ඔන්න යෝනා මාළුවාගේ බඩ ඇතුලේ යාඥා කරන අවස්ථාව මෙන්න මේ අන්තිම මොහොත. මේ අන්තිම විනාඩි කිහිපයේ තමයි යෝනා මාළුවාගේ බඩ ඇතුලේ යාඥා කරමින් සිටින්නේ. එතකන් යෝනා මාළුවාගේ බඩ ඇතුලේ යාඥා කරේ නැහැ. දැන් ආත්මයෙන් පිරීලා අභිෂේක වුණා වූ මේ සුදාත්ම බලයෙන් අභිෂේක වුණා වූ මිනිසෙක් වගේ මේ යෝනා මාළුවාගේ බඩ ඇතුලේ දඟලමින් කෑ ගහමින් යාඥා කරන්න පටන් ගත්තා. මෙන්න මේ වෙලාවේ මාළුවා කලබල වෙනවා. ඒ මාළුවාගේ බඩ ඇතුලේ යමක් දඟලනවා. ඒ මාළුවාට දැනෙන නිසා මේ මාළුවාගේ බඩ ඇතුලේ යෝනා ඉතා වේගයෙන් දඟලන නිසා ඔහුට ඔහුගේ ශරීරය පාලනය කරගන්න බැරුව ඔහු දඟලන නිසා මාළුවා කලබල වුණා. මාළුවා ඌව නිකන් අර පෙට්‍රල් ගහපු බූරුවා වගේ ඔය බල්ලෙකුට පූසෙකුට වගේ පෙට්‍රල් හරි ලාම්පෙල් හරි මේ පිනර හරි ගහපුවාම ඌ හරි වේගෙන් දුවනවා. ඌ දුවන්නේ කොහෙද කියලා ඌට මතක නැහැ. එච්චර වේගෙන් ඌ කලබල වෙලා දුවනවා. මේ වගේ මෙන්න මේ මාළුවා කලබල වෙන වෙලාවේ දෙවියන් වහන්සේ මාළුවාව හරවනවා නිනිමය පැත්තට. ඒ වෙලාවේ මේ කලබුණා මාළුවා ඉතා වේගයෙන් ගමන් කරනවා. මුහුද බලන්න 10 වෙනි පදේ කියනවා ස්වාමීන් වහන්සේ මත්ස්‍යයාට කතා කළසේක එවිට වූ යෝනා ගොඩට වම ඇරුළුසේක. මාළුවා යෝනාව ගෙනල්ලා ගොඩට වම ඇරුවලු. දැන් මු හාල් මැස්සෙක්ද නැත්තම් සාලෙක්ද හුරුල්ලෙක්ද වෙරළට එන්න. දැන් සාලේකට නම් හාල් මැස්සෙකුට නම් නැත්තම් හුරුල්ලෙක්ට වගේ මාළුවෙකුට නම් වෙරළට එන්න පුළුවන්. වෙරළට ඇවිල්ලා වැල්ලෙම ඇවිල්ලා ඉන්න පුළුවන්. සල්මහයකට එන්න පුළුවන්ද වැල්ලට? සල්මහයකට එන්න පුළුවන්ද ගොඩට? ඌට ගොඩට එන්න බෑ. ඌ විශාලයි. ඌගේ විශාලත්වය නිසා ඌට ගොඩට එන්න බෑ. හැබැයි බයිබලයේ කියනවා යෝනව ගොඩට ගෙනල්ලා වම ඇරියා කියලා. එහෙනම් මෙච්චර විශාල මාළුවෙක් යෝනා ගොඩට ගෙනාවේ කොහොමද? චුට්ටක් කල්පනා කරන්න. කොහොමද යෝනව ගොඩට ගෙනාවේ? ප්‍රේමවන්තේනි මේ යෝනා බඩ ඇතුලේ මාළුවාගේ බඩ ඇතුලේ ගොඩාක් දඟලන නිසා මේ මාළුවාට ඌට නිචි නෑ. ඌ කලබල වෙලා ඉතා වේගයෙන් යන්න පටන් ගත්තා. මේ මාළුවා ඉතා වේගයෙන් යනවා. මුහුදු පතුලේ විශාල කඳු තියෙනවා, විශාල ගස් තියෙනවා, පාසි තියෙනවා. මෙවුවා එකක්වත් මේ මාළුවාට පේන්නේ නෑ. මු කලබල වෙච්ච වේගය කලබල වෙන පාර මු වේගයෙන් යනවා. මූට කන්ට්‍රෝල් නෑ. ඌට මොනවද කියලා පේන්නේ නෑ.
ඌ කලබල වෙච්ච නිසා ඌ වේගෙන් යනවා. මේ මාළුවා කොච්චර වේගෙන් ගියාද කිව්වොත් මුහුද ඉවරයි දැන් තියෙන ගොඩබිම කියලා මේ මාළුවාට මතක නෑ. ඌට නිච්චි නෑ. ඌ ආපු වේගෙන් මේ මාළුවා ජම්ප් කරනවා වැල්ලටම. ඔබ දැකලා ඇති මේ මාළු අල්ලන අර පොඩි බෝට්ටු මුහුදේ ඉඳලා හයියෙන් ඇවිල්ලා එන්ජින් එක උස්සනවත් ගමන්ම ඒ බෝට්ටුව ජම්ප් කරනවා උඩට. ඔබ සමහර විට දැකලා ඇති. අන්න ඒ වගේ මේ වේගෙන් ආපු මාළුවා වැල්ල ඉවරයි. දැන් මුහුද ඔක්කොම ඉවරයි. දැන් තියෙන ගොඩබිම. හැබැයි මාළුවාට මේක දන්නේ නැහැ. ඌට මතක නැහැ. මොකද ඒ තරම්ම මේ මාළුවා කලබල වෙලා. ඒ නිසා මේ වේගෙන් ආපු මාළුවා එකපාරටම ජම්ප් කරනවා ගොඩට. ඌ ගොඩට විසිනවා. ලොරියක් තරම් විශාල මාළුවෙක්. මේ මාළුවා ලොරියක් උස්සලා බිව දැම්මා වගේ විශාල මාළුවා එකපාරට උඩින් ගිහිල්ලා බිමට වැටෙනකොට ඒ මාළුවාගේ බඩ තද වෙනවා බිමට. තද වෙනකොට මේ බඩ ඇතුලේ ඉන්න යෝනව එළියට විසි වෙනවා. අනේ සිද්ධියයි මෙතන ලියලා තියෙන්නේ මාළුවා යෝනව ගොඩට වම ඇරියා කියලා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. මගේ ස්වාමින් වහන්සේ මොනවද කියන්නේ? යෝනව ගොඩට ගෙනල්ලා වම ඇරියා. යෝන මහත් පීඩා කාලයක ගත කළා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, යෝන කියන්නේ දෙවියන් වහන්සේ විසින් ප්‍රේම කළා වූ යහපත් දේවදාසයෙක්. උන්වහන්සේගේ මේ කරුතුන් අනාගත වස්තුතුමා. නමුත් මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරියනි, ඔබ හිතයි මමත් මොකක් හරි වෙලා පාපයක් නිසා මම මොකක් හරි වෙලා මම මැරිලා බැරි වෙලාවත් මට ස්වර්ගයට යන්න බැරිව මං අපායට ගියොත් මං අපායේ ඉඳලා අඬලා කොහොම හරි කියලා මං ආපහු දෙවියන් වහන්සේ ළඟට යනවා කියලා ඔබ හිතයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, නෑ. අපායට ගිහිල්ලා එළියට ආවේ යෝනා විතරයි. ඔබටවත් මටවත් අපායට ගියොත් ආපහු කවදාකවත් එළියට එන්න බෑ. ගිනි රථයකින් ස්වර්ගයට ගියේ එළියා. ඔබට යන්නත් බෑ, මට යන්නත් බෑ. අපිට කොච්චර ඇදහිල්ලක් තිබුණත් ගිනි රථයකින් ස්වර්ගයට යන්න බෑ. ඒ වගේ යෝනා අපායට ගිහිල්ලා දෙවියන් වහන්සේට ආධිපත්‍යයේ බලයක් තියෙන නිසා දෙවියන් වහන්සේ විසින්ම යෝනව ගත්තා. එහෙනම් යෝනා ඇරෙන්න වෙන කවුරුවත් අපායෙන් එළියට ගන්නෙ නැහැ. ඒ නිසා වැරදි අවබෝධයකට එන්න එපා. අනේ බැරි වෙලා හරි මං අපායට ගියොත් මට එන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. එන්න බෑ. ඔබටවත් මටවත් අපිට වඩා බොහෝ බලවත් දේව සේවකයෙකුටවත් අපායට ගියොත් ආපහු එන්න බෑ. එන්න බෑ. ඒ නිසා අපි ස්වාමින් වහන්සේගේ පාමුල අපි තාවංකව උන්වහන්සේට කීකරුව උන්වහන්සේගේ පාමුල උන්වහන්සේට යහපත්ව අපි උන්වහන්සේගේ මාවතේ ජීවත් වෙමු. අපි උන්වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙමු. අපි උන්වහන්සේට විරුද්ධව පව් නොකර ජීවත් වෙමු. මේක කරුණාවේ කාලය. උන්වහන්සේගේ කරුණාවේ කාලය අපට දීලා තියෙනවා. ඒ නිසා අපි අතින් යම් පාපයක් වරදක් වුණ වෙලාවෙම අපි පසුතැවිලි වෙලා අපි අඬලා අපි ස්වාමීන් වහන්සේගෙන් සමාව ඉල්ල ගමු. අපි සමාව ඉල්ලනකොට උන්වහන්සේ අපට සමාව දෙනවා. ඒ තරම් උන්වහන්සේ ප්‍රේමණීයයි. උන්වහන්සේගේ ප්‍රේමය අපට කියලා ඉවර කරන්න බෑ. ඒ තරම් උන්වහන්සේ අපිට ආදරෙයි. උන්වහන්සේ අපිට කොයි තරම් ආදරෙයිද? අපි උන්වහන්සේගෙන් සමාව ඉල්ලනකොට උන්වහන්සේ දෙනවා අපිට. උන්වහන්සේගේ ආත්මය පවා අපට දෙන තරම් උන්වහන්සේ අපට ප්‍රේම කළා. උන්වහන්සේ දරුකමේ උරුමය අපට දෙන තරම් උන්වහන්සේ අපට ප්‍රේම කළා. එවැනි දෙවි කෙනෙක් අපි নমස්කාර කරන්නේ. අපි තා යහපත් කාලයක ඉන්නේ. ඉතින් මේ කාලය අවසාන කාලයට පිටිරියගෙන එනවා. ස්වාමීන් වහන්සේගේ පැමිණීම තාම ආසන්නයි. ඒ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සෑම කෙනෙක්ම තමන් අතින් යම් කිසි වරදක් සිදු වුණොත් ඒ සිදු වුණ වෙලාවෙම ඔබ පුරුදු වෙන්න ස්වාමින් වහන්සේගේ පාමුල පසුතැවිලි වෙන්න. යක්ෂයාට ඔබේ ජීවිතේ රවට්ටන්න දෙන්න එපා. යක්ෂයාට ඔබේ ජීවිතය විනාශ කරන්න ඉඩ දෙන්න එපා. යක්ෂයා ඔබ අතින් යම් පාපයක් වුණොත් ඔබේ හදවතට යක්ෂයා කතා කරලා කියයි, දැන් ඔබ පව් කෙරුවා,
ඒ හින්දා දෙවියන් වහන්සේ ඔබව ගණන් ගන්න නැහැ. දෙවියන් වහන්සේ ඔබව අතෑරියා. අය දෙවියන් වහන්සේ ළඟට යන්න ඕනේ නැහැ. දැන් ඔබ පෞකාරී කියලා ඔබේ හිතට යක්ෂයා එවැනි සිතුවිලි දෙයි. නෑ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. ඔබ අතින් යම් පාපයක් වුණා නම් ඔබ පසුතැවිලි වෙන වෙලාවේ උන්වහන්සේ ඔබට කමාව දෙනවා. උන්වහන්සේ යහපත් දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ ඔබ සියලු දෙනා ආශිර්වාද කරනසේක්වා මේ රාත්‍රියේදී. ආමේන්. ආමේන්.